සිස්ටම් එකේ කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරාට පස්සේ අපි කස්ටමර් එකේ ඇඩිෂනල් ඩොකියුමන්ට් ඇඩ් කරන්න කොහොමද කියලා අපි බලමු දැන්. EFS ERP සිස්ටම් එකේදී අපි කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරගත්ත අපි ගියේ CM කියන ඔප්ෂන් එකට. ඊට පස්සේ කස්ටමර් කියන තැනට ගියා. ඊට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වෙනනේ කස්ටමර් ලිස්ට් ඒ වගේම add new customer කියන එක අපි කස්ටමර් ලිස්ට් එකේ අපි දාගෙන ක්‍රියේට් කරපු කස්ටමර් තමයි තියෙන LP කුමාර. අපි එයාගේ මේ විදිහට අපි එයාගේ මේක බලද්දී අපිට ඩොකියුමන්ට් එකේ විස්තර ටික බලද්දී මෙතන තියෙනවා view කියලා ඔප්ෂන් එකක් තියෙනවා, edit කියලා තියෙනවා, ඊළඟට තියෙනවා upload customer document කියලා. අපි මෙතන upload customer document එකට යනවා. ඊට පස්සේ uploaded new කියලා දැනක් තියෙනවා. ඒ වගේම documents කියලා. අපි දැන් uploaded new කියන තැනට ගිහින් අලුතෙන් document add කරන්න අපි යන්නේ. මෙතන අපි add කරගමු. මෙතන අපිට ඊට පස්සේ එනවා added documents කියලා interface එක. අපි ඒක ක්ලික් කරලා ඊට පස්සේ මෙතනට ආවට පස්සේ document කියලා එන document type ඒ වගේම file කියලා දෙනවා. මෙතනදී document type අපිට තියෙනවා NICB copy saving account GS report address verification credit officer selfie business photos home visit selfie ඒ වගේ categories ගොඩාක් තියෙනවා. අපි මුලින්ම එකෙන් එක fill කරගමු. NIC මෙතන browser එකට ගිහිල්ලා අපේ customer ගේ NIC එක අපිට මෙතෙන් add කරගන්න පුළුවන්. ඊළඟට අපිට අපි තව එකක් ආයේ මේ විදිහටම තව එයාගේ ડોකියුමන්ට් එක ඇඩ් කරද්දී මේ වගේ මෙතන තියෙන ප්ලස් මාක් එක ඔබලා තවත් අපිට ડોකියුමන්ට් එක ක්‍රියේට් කරගන්න. එතනදී ඊළඟට අපි දාන්න BR copy එක. එතන BR copy එක ඇඩ් කරගමු. අපේ කස්ටමර්ගේ මේ විදිහට ඊළඟට අපේ කස්ටමර්ගේ අපි සේවින් account එක මෙතන ඇඩ් කරගමු. ඊළඟට අපේ කස්ටමර්ගේ මෙතන තියෙන GS report. අපි GS report එක ඇඩ් කරගමු. මේ විදිහට GS report එකත් අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ අපිට දෙනවා address verification. අපි මෙතන යාගේ address verification එක මෙතන ඇඩ් කරගමු මේ විදිහට. ඊට පස්සේ මෙතනදී අපිට credit officer selfie අපේ කස්ටමර් එක අපිට selfie එකක් අපිට මෙතන ඇඩ් කරන්න ඕන. අපි selfie එකක් මේ විදිහට අපි ඇඩ් කරගමු. ඊට පස්සේ අපි මෙතන පුළුවන් අපේ කස්ටමර් එකේ ඊළඟට business photos. දැන් අපේ කස්ටමර් එකේ business photo එකක් අපිට මෙතනදී අප්ලෝඩ් කරන්න පුළුවන්. අපි මෙතන තියාගේ business photo එකක් අප්ලෝඩ් කරගමු. ඊළඟට අපිට මෙතන home visit selfie අපේ කස්ටමර් එකේ home එක visit කරාට පස්සේ අපි selfie එකක් කරන්නේ selfie එක මේ විදිහට අපිට home visit selfie එක අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ විදිහට අපි අපේ කස්ටමර්ගේ ડોකියුමන්ට්ස් ටික මේ විදිහට අප්ලෝඩ් කරාට පස්සේ අපිට මේ විදිහට ආයි කස්ටමර්ගේ මොකක් හරි ડોකියුමන්ට් එක වැරද්දක් අපි අප්ලෝඩ් කරපු එකේ වැරද්දක් තියෙනවා. මෙතන රිමූව් ඔප්ෂන් එකේ ඒක ඩිලීට් කරලා අපිට ආපහු කස්ටමර්ට අලුත් ෆොටෝ එකක් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. මේ වගේම මේක අප්ලෝඩ් කරාට පස්සේ අපිට මෙතන පෙනෙනවා save documents කියලා එකක් වම් පැත්තේ ඉන්ටර්ෆේස් එකේ. අපි save documents ඊට පස්සේ අපි මේ ටික අප්ලෝඩ් කරාට පස්සේ ඔක්කොම ඩීටේල්ස් අප්ලෝඩ් වුණා කියන එක මේ විදිහට මෙතෙන්ද අපිට පෙන්නනවා. address verification BR business photos credit officer selfie GS report home selfie NIC ඒ වගේම saving account passbook ඒ වගේ හැමදේම දැන් අප්ලෝඩ් වුණා කියන එක අපිට මෙතනදි පෙන්නනවා. ඒ වගේම document saved successful කියන එක